අයබුවන් කියල පිළිගන්න ඔයාලා හැමෝම ස්ටකෝ චැනල් එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකට. ඉතින් අපි කලින් වීඩියෝ වලදී කතා කරා අපේ හෝම් ස්ක්‍රීන් එක ගැන, අපේ සෙටින් ගැන, ඒ වගේම නිවුස් සෙක්ෂන් එක ගැන. ඉතින් අද අපි කතා කරමු මේ නිවුස් සෙක්ෂන් එකේ තියෙන තවත් ෆීචර් එකක් වෙන කැලෙන්ඩර් ඇනවුන්ස්මන්ට් හා CBSL කියන සෙක්ෂන් ගැන. අපි දැන් කැලෙන්ඩර් කියන සෙක්ෂන් එකට යමු. ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් මේ තමයි ඔයාගේ කැලෙන්ඩර් එක. ඒ කියන්නේ මේ කැලෙන්ඩර් එකේ ඇතුළත් වෙලා තියෙනවා කොළඹ කොටස් වලින් පොළ නිකුත් කරන ලේටස්ට් ඇනවුන්ස්මන්ට්. උදාහරණයක් විදිහට මෙතන ඔයාලට බලාගන්න පුළුවන් OISE එකේ කැෂ් ඩිවිඩන්ඩ් එකක් තියෙනවා. ඒක තියෙන්නේ අප්‍රේල් මාසේ 30 වෙනිදාට. ඒ වගේම ඔයාලට තව පල්ලෙහාට ගියොත් එහෙම ඔයා දන්නවා කොමර්ෂල් බැංකුවේ ඩිවිඩන්ඩ් එක අපිට හම්බෙන්නේ අප්‍රේල් මාසේ 2 වෙනිදා. මේ වගේ ඔයාට ඩේට් වශයෙන් ලස්සනට arrange කරලා තියෙන මේ announcement ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඒ විතරක් නෙමෙයි. ඔයාට latest announcement ඒ කියන්නේ පොළොව කොටස් වලින් පොළ නිකුත් කරන latest announcement මොනවද කියලා ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් එකේ නිවුස් එකක් තියෙනවා. ඩොක්යාඩ් එකේ announcement එකක් තියෙනවා. මේ තමයි මාකට් එකට කොළඹ කොටස් වලින් පොළ නිකුත් කරලා තියෙන latest announcement. ඔයාලට ඒවා ෆිල්ටර් කරගන්න පුළුවන්. ෆයිනෑන්ෂියල් නිවුස් ඒවා මොනවද, ඩිවිඩන්ඩ් හා අදාළ ඒවා මොනවද, රයිට් ඉෂුස් වලට අදාළ ඒවා මොනවද, ඩිබෙන්චර්ස් වලට අදාළ ඒවා මොනවද, මේ වගේ තවත් ෆිල්ටරින් ක්‍රයිටීරියාස් ගොඩක් මෙතන එකතු වෙලා තියෙනවා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් උදාහරණයක් විදිහට ඔයා මෙතන එක කාඩ් එකක් ක්ලික් කරොත් එහෙම ඔයාලට මේ වගේ pop up එකක් බලා ගන්න පුළුවන්. ඔයාලට මෙතන small description එකක් තියෙනවා. මොකද්ද මේ announcement එක කියන එක ගැන. ඉතින් ඔයාලට මේක ගැන තවත් වැඩිදුර විස්තර බලා ගන්න ඕන නම් ඔයා මෙතන visit CSE website කියන එක ක්ලික් කරන්න. එතකොට ඔයාට CSE වෙබ්සයිට් එකෙන් නිකුත් කරපු මේ announcement එකට අදාළ ඔරිජිනල් සෝස් එක ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. මම තව එකක් පෙන්නන්නම් ඩිවිඩන්ඩ් වලට අදාළ. මේ තියෙන්නේ ඒකට අදාළ විස්තර. ඔයාලට පේනවා Transasia Hotels PLC එකෙන් ඩිවිඩන්ඩ් එකක් නිකුත් කරලා තියෙනවා රුපියලක. ඒ වගේම ඔයාට XR රේට් එක තමයි මාර්ච් 24, පේමන්ට් ඩේට් එක අප්‍රේල් 16. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් දැන් data හොයාගන්නේ කොච්චර ලේසි වැඩක්ද කියලා. මෙතන ඔයා visit CSE website කියන එක ක්ලික් කරොත් ඔයාට ඔරිජිනල් ડોකියුමන්ට් එකත් කියවලා බලා ගන්න පුළුවන්. ඔක තමයි අපේ කැලෙන්ඩර් සහ announcement section එකෙන් වෙන්නේ. ඉතින් මෙතන තව section එකක් තියෙනවා ඔයාට බලා ගන්න පුළුවන් CBSL කියලා. මෙතන මොනවද තියෙන්නේ? මෙතන තියෙනවා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කරන weekly economic report, ඒ වගේම විවිධ surveys, විවිධ notice, මේ හැම දෙයක්ම මෙතන තියෙනවා. ඔයාලට මේවත් ෆිල්ටර් කරගන්න පුළුවන්. monetary policy ට අදාළ දේවල් මොනවද, weekly indicators මොනවද, monthly indicators මොනවද කියන එක අදාළව. ඉතින් මම ඔයාලට මෙතන weekly indicators කියන එකට එකක් ක්ලික් කරලා පෙන්නුවොත් එහම ඔයාලට බලා ගන්න පුළුවන්. මේක තමයි ඊයේ සතියට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඉදිරිපත් කරලා තියෙන weekly report එක. ඉතින් ඔයාලට මේවා කියවන එක ගොඩක් වැදගත්. කොහොමද ලංකාවේ ආර්ථිකයේ හැසිරීම සහ කොටස් වලින් පොඩ අදාළ හැසිරීම කොහොමද තියෙන්නේ කියලා. මේ දේවල් වලින් ඔයාට හොඳ knowledge එකක් ලබා ගන්න පුළුවන් ඔයාගේ stock market එකේ investment journey එකට. ඉතින් අද වීඩියෝ එකේ මම හිතනවා ඔයාට තේරෙන්නේ නැති කතා කරපු news section එක, calendar section එක, announcement section එක, CBSL section ගැන. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් stock app එකේ තියෙන තවත් feature එකක් ගැන කතා කරමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.